Hi guys, ඉතින් අද සුපිරි වීඩියෝයක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද යන්නේ බල් පෙට්ටි දෙකකින් ටාටා බස් එකක් හදන්න. ඔය ඉතින් ඒකට මම මුලින්ම කරේ බල් පෙට්ටි දෙකක් ගත්ත එක. අපි යමු දැන් මේක හදන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ මුලින්ම මේ විදියට පැස්ටල් එකක් හරි මේක නම් පේන්නේ නැහැ guys. ඉතින් මම රතු පාටින් අඳින්නම් ඔයාලට ආයෙත්. ඔයාලටත් හොඳට පේන්න මට පේනවා රතු පාට මේක හොඳට පේයි ඔයාලට. මේ දොරවල් තියෙන තැන් ඒ වගේම රෝද තියෙන තැන් එහෙම මාක් කරගන්න කපා ගන්න ඕනි. ඉතින් ඒ ටික නම් ඇඳගෙන ඉවරයි දැන් මම. දැන් තියෙන ඉතින් ඇඳගත්තොත් කපා ගන්න තමයි. guys මට පොඩි වැරදීමක් වෙලා මම මේ දොරත් කැපුවා. ඉතින් ඇතුළ හදන්න නැහැ නේ. ඉතින් අපි දොර කපලා වැඩක් නැහැ. ඉතින් ඔයාලා කපාගත්තී දොර කපන්න නැතුව මේ රෝද ටික විතරක් කපා ගන්න. දැන් ඉතින් තියෙන මෙන්න මේ වගේ රෝද වලට ගන්න ඝනකම් කාඩ්බෝඩ් එකක් නැත්නම් ඉතින් හදා ගන්න අමාරු ටික. මේ වගේ රවුන්ඩ් ටික ඇඳ ගන්න ඊට පස්සේ රෝද වලට දැන් තියෙන ඉතින් රෝද ටිකක් කපා ගන්න තමයි. හරි guys ඉතින් රෝද ටිකත් කපාගෙන ඉවරයි. කළු පාට පැස්ටල් එකක් අරගෙන රෝද ටික පාට කරගන්න ඔයාලත්. ඉතින් දැන් රෝද ටික මම පාට කරගෙන ඉවරයි රෝද හතරම. ඊට පස්සේ මෙන්න මේ වගේ බියර් ටින් එකක් අරගෙන මේ විදිහට කපා ගන්න ඕලා. මම දැන් ඉතින් හදන්නේ රින් කප් ටික තමයි. ඉතින් guys රින් කප් හතරත් හදාගෙන ඉවරයි මම. මේ දැන් තියෙන්නේ බස් එකට හරියන විදිහේ බියර් ටින් වලින් සන් කැප් එකක් හදාගන්න තමයි යන්නේ. දැන් ඉතින් යාළුවනේ යන්නේ බල් පෙට්ටි දෙක එකට තියලා අලව ගන්න තමයි. මේ රෝද ටික අලව ගන්න මෙන්න මේ වගේ චූටි මං කපා ගන්න විතර කෑලි ටිකක් කපා ගන්න කාඩ්බෝඩ් වලින්.
දැන් එර කාඩ්බෝඩ් වලින් කපාගත්තු කෑලි ටික මං අලව ගන්න විදිහටම අලව ගන්න ඔයාලත්. හරියාලුනේ ඉතින් දැන් යන්නේ රෝද ටික අලව ගන්න තමයි මේ වගේ පාට කරගත්තු රෝදේකුයි ඒ වගේම නිකන් දින රෝදේකුයි මේකටම සමාන එකක් හදා ගන්න ඕනේ. මං අර කලින් කපාගත්ත ඔයාලා දකින්න ඇති. ඊට පස්සේ මේ ඒ විදිහටම තියලා අලව ගන්න ඕනේ මේකේ. හරියාලුනේ ඉතින් රෝද ටික ඔක්කොම නම් අලවගෙන ඉවරයි බස් එකේ දැන් මෙන්න මේ වගේ නිල් පාට වානිස් කොලයක් අරගෙන මේක අලව ගන්න තමයි. ඉතින් ඔයාලට කැමති පාටකින් මේක අලව ගන්න පුළුවන් වානිස් කොලයක් අරගෙන ගම් ගාලා මං අලව ගන්න විදිහට ඔයාලත් අලව ගන්න. ඉතින් බොඩියට මේ පාට තමයි මම යොදාගත්තේ. හරියාලුනේ ඉතින් දැන් නම් ඉතින් වානිස් කොලවලින් ඔක්කොම අලවගෙන ඉවරයි බස් එකේ බොඩියම. ඉතින් ගයිස් ඔයාලා බලන්න ඇති මං අර ඩිෆෙන්ඩර් එකක් හදා හිටියා ඒකයි. ඒ වගේම මම ලංකාවේ ලොකුම බස් එක හදනවා කාඩ්බෝඩ් වලින්. අන්න ඒ බස් එකයි ඒ ඩිෆෙන්ඩරේ හදන්නේ නැද්ද කියලා බලනවා ඉතින්. නෑ ඒවත් හදනවා මම. ඉතින් මේක හැදුවේ නිකන් ඔයාලට දැනගන්න ඕනි හින්දා ඔය පොඩි ළමයිට එහෙම ඒ වගේම ඒ සුපිරි බස් ටිකක් හදනවා. ඒ ඩිෆෙන්ඩරෙත් හදනවා පොඩි වැඩක් හින්දා ඩිෆෙන්ඩරේ ගලවන්න උනා. ඉතින් ලංකාවේ ලොකුම බස් එකක් මම හදනවා. දැන් ඉතින් යන්නේ යාළුවනේ බස් එකේ ජනල් ටික හදාගන්න. මම හදාගන්න විදිහටම ඔයාලත් හදාගන්න මේ වගේ A4 කොලයක් අරගෙන. දැන් ඉතින් මේ මං අපි ඇඳගත්තු ජනල් ටික මං කපා ගන්න විදිහටම ඔයාලත් කපා ගන්න. දැන් තියෙන්නේ ඉතින් ජනල් ටික අලව ගන්න තමයි. දැන් යන්නේ ඉතින් මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක් අරගෙන බස් එකේ දොරවල් දෙක හදාගන්න. ඊට පස්සේ දැන් හදාගත්තු දොරවල් දෙක මෙන්න මේ විදිහට ඔයාලගේ බස් එකේ පාටට අනුව පාට කරගන්න. දැන් ඉතින් තියෙන්නේ බස් එකේ දොරවල් දෙක අලව ගන්න තමයි. දැන් ඉතින් මෙන්න මේ විදිහට බස් එකේ සෙල් එක හදාගන්න ඔයාලත් මාත් එක්කම.
දැන් යන්නේ ඉතින් බස් එකේ ඉස්සරහා ජනල් ටික හදාගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මේක ඉස්සරහා ඔයාලා පාට කරගන්න ඕනි බස් එකේ. බස් එකේ සෙල් එකත් පාට කරනවා මේ සුදු පාටට තිබ්බට ඔයාලත් කළු පාටින් පාට කරගන්න. ඒක මම පෙන්නන්නේ නෑ ඔයාලට. ඊට පස්සේ ඉතින් බස් එකේ හෙඩ්ලයිට් උත් පොඩ්ඩක් මේ විදිහට ලස්සන කරගන්න පෑන් එකකින් ඔයාලට පුළුවන් විදිහට. දැන් ඉතින් හදන්න යන්නේ ඉතින් බස් එකේ බෆර් එක. යාළුවනේ දැන් ඉතින් බෆර් එක කලවන්න තමයි යන්නේ. මේ ග්ලූ ගන් බටේ කොළ පාට ග්ලූ ගන් බටයක් අරගෙන තමයි මේක LED බල්බ් වගේ හයි කරලා තියෙන්නේ ඉතින් ග්ලූ ගන් වලින්. දැන් ඉතින් යන්නේ යාළුවනේ ඉතින් බස් එකේ පිටිපස්ස ජනේලය අලව ගන්න. දැන් ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම හදා ගන්න විදිහටම LED බල්බ් වගේ ග්ලූ ගම් එකකින් හදා ගන්න. මේකට ඔයාලට පාට පාට ග්ලූ ගම් බට ගන්න පුළුවන්. ඉතින් තියෙන්නේ ඔයාලට පුළුවන් විදිහට බස් එක ලස්සන කරගන්න තමයි යාළුවනේ. මම මෙතන කතා කරන්නේ ඔයාලට පුළුවන් විදිහට බස් එක ලස්සන කරගන්න. දැන් ඉතින් බස් එකේ ස්පොයිලර් එක හදාගමු දැන්. දැන් ඉතින් අපි බස් එකේ රින් කප් ටික අලවගමු බස් එකට. දැන් යන්නේ ඉතින් බස් එකේ සන් කැප් එක අලව ගන්න බස් එකට. දැන් ඉතින් මම යන්නේ බස් එකේ සයිඩ් කණ්ණාඩි ටික හදා ගන්න තමයි. යාළුවනේ ඉතින් ඊට පස්සේ තියෙන ඉතින් ඔයාලට පුළුවන් තරම් බස් එක ලස්සන කරගන්න තමයි ඉතින් දිගටම පුළුවන් තරම් ඔයාලගේ බස් එක ඔයාලා ලස්සන කරගන්න.
බල් පෙට්ටි දෙකකින් හදපු ටාටා බස් එක හදලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි ඉතින් ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් මීටට ලස්සනට හදන්න පුළුවන්. මට කාල වේලාව නැති වුණා. ඉතින් ඉස්කෝලේ වැඩත් එක්ක මම ඔයාලට ඉක්මනට වීඩියෝ එක අරන් එන්න තමයි බැලුවේ. ඉතින් ඔයාලට කොහොමද හදාගන්නේ කියන එක විතරයි මේක සරසන එක ගැන මම ආදානයක් දුන්නේ නැහැ වැඩිය. අපි මේක අප්ඩේට් කරලා ළඟදී මම වීඩියෝ එකක් අරන් එනවා සුප්‍රීම වීඩියෝ එක අප්ඩේට් කරන හැටිත් මේ බස් එක. ඉතින් මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. අපි ෆයිනල් ලුක් එක බලමු. ෆයිනල් ලුක් එක බලන්න කලින් පේජ් එකෙන් බලන අය පේජ් එක ෆලෝ කරලා ඒ වගේම YT channel එකෙන් බලන අය channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි බලමු මේකේ ෆයිනල් ලුක් එක.